කොහොමද කට්ටියද? ඉතින් තඩි මා යද මගේ යාළුවා සුපුරුදු ජොබ් එකකට තමයි ආවේ. උදා වුණේ බා. ඔව් උදා වුණා අවසර. පිරියම් සතුටින් පිරියම් තනියෙන්ම ඉතිරේවා සුබ අලුත් අවුරුද්දක් වේවා කට්ටියටම. අද මොකද මල්ලි අපි ආවේ? දෙයියනේ කියලා වැඩ අල්ලන්න. ආපුරා කියලා පළවෙනි වීඩියෝ එක ගහන්නේ කුඩා වැවෙින්ද. ඉතින් කොහොමද කට්ටියද? අපේ එක්කෙනා විතක් එහෙම කාලා ආපුරා කියලා මේ පළවෙනි වැඩේට බහින්න තමයි යන්නේ. ඉතින් ওই විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ගේන්නේ. අද වීඩියෝ එක ඉස්සර ලස්සන වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා. මම බුලත් එකක්ද කම් විතක් කාලා එහෙම වැඩේට බහැලු වෙනනම් වීඩියෝ එකක් පටන් ගමු එහෙනම්. සෙප්පලියෙත් එක්ක එන්නම් අර. මොකද්ද? සෙප්පලියෙත් අරගෙන එන්න. ඉස්සරහට එනම් අපි සෙට් වෙමු හොම් ඈ. ඉතින් කට්ටිය කොහොමද? දැන් අපේ මල්ලි මෙතන මාළු අල්ලනවා. ඔවුන් ඔය මගේ පිටිපස්සේ ඉන්නවා. යන්කෝ බලන්න ඉස්සරහට. අද හැමතින් ලොකු වීඩියෝ එකක් කියලා නෑ. ගොඩක් කාලෙකින් අවුරුද්දට වීඩියෝ එකක් කරා. අපේ ගෙදර පොඩි වීඩියෝ එකක් කරා අවුරුදු සමරපු විදිය. මම හිතනවා අනිවාර්යෙන් කට්ටිය එක බලන්න ඇති කියලා. අද ආවා කුඩා බවට ආවා මාළු අල්ලන්න කියලා තමයි ආවේ. බලන්න මෙතන මේ කල්ලා දෙන්නේ. ඔගේ පේන මෙතන මෙතන කවුරු හරි වතුර දීලා බෝතල එහෙම දාලා තියෙනවා. ඒ වගේ වැඩ කරන්න එපා. ලස්සන පරිසරයක් තියෙන අපේ ලංකාව ලස්සන තැනක්. ඒ වගේ මේ කුණුවනම් මනම් දාන්න කරන්න යන්න එපා. ඒ කියන්නේ ටේස්ට් එක කැට වෙනවනේ. අපි යන්කෝ ඉස්සරහට එන. ලස්සන ටේස්ට් එකක් සෙට් වුණා. ඩ්‍රින්ක් එකක් එහෙම ගහන්න දාන්න එහෙම සුපිරි පොට් එක මෙතන අපි පල්ලෙහාට බහින්නක මෙතන. පල්ලෙහාට බැරිලා මම ගහකට පෙන්නන්න. ලස්සන ප්ලේස් එකක්. අන්න ඩ්‍රින්ක් එකක් එහෙම දාන්න එහෙම සුපිරි පොට් එක වුණාට යන්කෝ maybe ලස්සන ප්ලේස් එකක් එතන. ගස් වලින් වැහිලා ආයතන සුපිරිම maybe මේ ලොකු තන්තේන කුඹුක් ගහ ලස්සනට වැහිලා තියෙන පොට් එක. මේ වань ලස්සන කොහොමද? ඩ්‍රින්ක් එකක් එහෙම දාන්න සුපිරි පොට් එකක්. ඔය නිදාසේ තුට්ටක් ඉන්න ලස්සනයි. ලස්සන දෙයක් අපේ ඒක. කොහොමද? ආත් කුඹුක් ගහක් යට ඉන්නේ. පත්ත හීතලක් කියන්නේ පොඩි සාමාන්‍ය කුල්ලයක් තියෙනවා. අවුලක් නැහැ ඒක. ඔය වටපිටාව. ඔය විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ගේන්න ඕනේ කියලා හිතුනේ. කියන්න දෙයක් තියෙනවා. මගේ මුලින්ම සබ්ස්ක්‍රයිබ්ස්ලා හිටියේ 500 ගාණක්. දැන් 2000 ගාණක් ඉන්නවා සබ්ස්ක්‍රයිබ්ස්ලා. ඔයගොල්ලන්ට ඇත්තටම ස්තුතියි. මම වීඩියෝ බලලා ලයික් එක කමෙන්ට් එකක් දාලා දෙනවට ඔයගොල්ලන්ට ඇත්තටම බොහොම ස්තුතියි ඒ කරපු උදව්වට. පුළුවන් තරම් ඉක්මනට 5000 ගහන්න කියලා තමයි try කරන්නේ. ඒකට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගෙන් පොඩි උදව්වක් ඕනේ මට. අනිවාර්යයෙන්ම ඉතින් 5000 ගහන්න පොඩි හෙල්ප් එකක් දෙන්න මට. ආදේකින් ආවගෙන පොඩ්ඩක් මාළු ටිකක් අල්ලන්න කියලා තමයි ආවේ. ඊයේ පාර ඇවිල්ලා ඒක මේ කණ්ඩායම මේ වගේම තමයි ආවේ. මේ පාර ඇවිල්ලා මාළු
අල්ලගන්න බැරි වුණා. වඳුරෙක් ඉන්නවා වගේ ගහ උඩ. රීලෙක් ඇවිල්ලා. පොඩි උදව්වක් ඉතින් දෙන්න කොහොමද ට්‍රයි එකක් යන උඩ 5000 ගහන්න තමයි. 5000 ගහලා දැන් 2000 ගානක් වෙන සබ්ස්ක්‍රයිබ් කළා. අනිවාර්යෙන් ඉතින් 5000 ගහන්න පොඩි හෙල්ප් එකක් දෙන්න මගේ යාළුවන්ට. අපි යන් ඉස්සරහට මේ අරු මාළු අල්ලනවා. අහන්න යම්කෝ. ඕම් මේ ගාවේ අනිකට එක. ආන් අර අතන මේ කැලෙන් උඩ කැලේ ආන් අත් මගේ ඇඟිල්ල හරිය පොඩි පිටුරක් තියෙනවා. මම ඒක දෙන්නද ඒක වැඩේ කියන්නේ ඉතින් ඒක බලධාරියන්ට තමයි ඉතින් කියන්න ඕනේ. වෙන කාටවත් නෙවෙයි. මම සිදුර ගාවට යන්න තමයි try කරේ. යම්කෝ බලන්න මම පෙන්නන්න. ආතම සිතන විදිහට අඩි දෙකක් තුනක් වතුර අඩු වෙනවා. මේ විදිහ තමයි කියන්නේ. මේකෙත් ඉන්න මේ වලුත් ඉන්න මාළුවා. මෙන්න මෙතන මේ මල් හන්දියේ තන මාළුවා අල්ලනවා. මේක යන්න බයයි මේ ඉඳස්සෙල වගේ තියෙන්නේ බැඳිලා. මෙතන මට නගින්න බැරි වෙයි නේද? බාන්ට දිවස වෙලා තියෙන්නේ නේ තුනකේ අනික දිවස වෙලා බැඳිලා තියෙන්නේ යන්ක මම මේ මෙතන තියෙන්නේ මේක ඕක පෙන්නන්න ගියා මේක ඔව්වත්ින් වාරි මාර්ග මහත්තුරුන්ට අදාළ දෙයක් තමයි ඒක. කොහොමද මම මේ වීඩියෝ එකේ ඔක පෙන්නන්න ගිහින් ඉවරලා මට කමෙන්ට් එකක් දාන්න උඹට වැඩක් නැහැ. උඹ මොකද යව්වස්සේ ඔව්ව පෙන්නන්නේ නැහැ කියලා. මේ මෙතනෝදී ඊට කලින් මේ ඕක පෙන්නන්න ගිහින් පෙන්නන්නම් කියලා ගම හිතාගෙන හිටියේ. ඊට කලින් මම ඉතින් ඕක පෙන්නන්න කරන්න ගියේ නැහැ. වැඩි පෙන්නන්න ගියේ නැහැ කියන්නේ මේ මහත් පාඩුවේ හිටියා. මට මොකද කියලා. දැන් වැඩි කියන්නේ මේ කාලේ තනිකර මේ ටිකේ දිවස වෙලා හියන්නේ. මැදට වෙන්න බහලා බලමු. තනිකර දිවස වෙලා බැඳලා හියන්නේ. කොන්දාව ප්ලේස් එක. ආරම් මල්ලි මේ දෙන්න මං කිව්වේ තනිකර මේ තියෙන අනිකත් එක වගේ අර කරවෙන් නම් ඔහොම මෙතනට කියන්නේ මෙතනින් තමයි සාහෙන්ට මේ වතුර ගාවේ වතුර ප්‍රමාණයක් සාහෙන්ට නෝනවා ඕ ආරම් මල්ලි මේ වගේ මේක පෙන්නන්න ගිහිල්ලා මේ වීඩියෝ එකේ බනලත් කමෙන්ට් කරලා දාන්න කට්ටිය නේවා. ඔබට මොකටද ඔය මේ වව්වස්සේ මේ සිල් බලන්න ගියේ කියලා. ඔබට ගහලම් තෙන්නේ. මේ කියන්නේ මේ මෙතන තමයි හිල කියන්නේ. සාහන වතුර කණ්ඩාවක් යනවා උතනින්. ඕ. පොඩි කාලයක් කඩිලා තියෙන්නේ. ලොකුවට නෙවෙයි. මේක සාහන්ට වතුර වලින් මේ කිරලා ඉන්නේ. ඕ. මගේ දැන් තියෙනවා සම ධනිස් මට්ටමින් දැන් අඩියක් විතර වගේ වතුර පිරලා තියෙන්නේ. මේක මෙහා පැත්තේ තියෙන වැව. හරිද? මේක තින් බලධාරීන්ට සමාජයෙන් ඕක නෙමෙයි. මෙතනින් මාළි සාමාන්‍ය වතුර කොච්චරද යනවා කියලා? දවසට අඩි වෙනවා කිය අඩි දෙකක් තුනක් අඩි වෙනවා ඇතිනේ. ඕම තමයි කියන්නේ මේ අනිකත් එකේ තමයි තව පොඩි පිළිස් තියෙනවා මේ මෙතන වගේ පොඩි සෙට් වෙලා. ඕම ඒ විදිහට තමයි ඉතින් ඔව්. ඇවිල්ලා ඉතින් බලධාරි පිටක්
ආ යමු කළා බලන්න මේ පොඩි වැවුනේ මහා ලොකු වැවු නෙවෙයි පොඩි වැවු ඒ වගේ පොඩ්ඩක් ගාස් යොමු කරලා බලන්න මේ මෙතන තියෙන පොඩි හිලා නේ පොඩ්ඩක් ඉතින් මම මේ බනිනවා නෙවෙයි රජයට බනිනවා නෙවෙයි පොඩ්ඩක් ඉතින් මේ ගාස් පොඩ්ඩක් යොමු කරලා බලන්න මේ වගේ පේස්ට් එකක් ඉතින් හදාගෙන යනවා කියන්නේ අපරාධේ. කොහොමද පිටපස්සෙන් තියෙන්නේ කුඩා වැව හොරවුව ගාවින් තමයි මේ අනිකට්ට ගා හොරවුනේ සෝරි අනිකට්ට ගාවින් තමයි මේ පොඩි ලීක් එකක් තියෙන්නේ. මම මේ වීඩියෝ එක දැම්මට මේ කවුරුත් තරහ වෙන්න එපා පළදාරියෝ මට බනින්න එපා මම ටුට්ටක් වගේ මේ වෙනඳ තමයි ඕක දැම්මේ ඒකල් නැත්තම් හිතයි මේ රාජ්‍යයට මඩ ගහන්න මම මේක දැම්ම කියලා අනේ එහෙම නෙවෙයි පිටේවත් නෑ එහෙම එකක් මම අර වීඩියෝ එකක් ගන්න අපි වැවට ආවට පස්සේ මේ ඊට කලින් මේ වැවට මම වීඩියෝ කරන්න ඇවිල්ලා තියෙනවා එහෙම මේ පිටලා නෙවෙයි ඒක දැම්මේ මට නිකන් අර පුතක් වෙන්නඳෝ ඉක්ම හින්දාමයි මේ ඔය වීඩියෝ එක දැම්මේ බලධාරියෝ ඉතින් ගාස් යොමු කරන්න මේවට අපි එහෙනම් මේ පොඩ්ඩක වීඩියෝ එකකින් හම් වෙන කල් මෙතනින් එහෙනම් වීඩියෝ එක පොඩ්ඩක් නතර කරනවා එක මාළුවෙක් අපි අල්ලුවා ඉන්න වෙනන්න අපේ baru mono මේ ඕ හරි එරිම අටක් සයිස් එකට ඉන්නවා තව එකෙක් ඉන්නවා අර වැලේ මම මේ වැලේ මලි මුවත් වැලට දහම්කෝ අනිත් බලම සම්පූර්ණ උත්සාහ කරන්න අපි උනට නුවර වලින් මේ ඉන්න කොතන මේ සාමාන්‍ය දෙන්නෙක් විතර අහුවෙලා ඉන්නව නේද දැන් ඉතින් අවුලන්න පොල්ලක හොද්ද බුර කරලා ගත හැකියි මෙතන තමයි ඉතියා ඉන්නේ බලමු ඉතින් ඕන් ඉතින් බණ්ඩකට අපිට යාළුවෙක් ආවා ඔයා මොකද කරන්නේ ඈ කො මේ පැත්ත හැරෙනවා ද ඕනෝ
හරි ආඩම්බරකාරයෙක් යා. කැමරාවට මූණ දෙන්න ආඩම්බරයි වගේ. ඈ බා ඒ කැමරාවට මූණ දෙන්න එහෙන ආඩම්බරයි වගේ. මොකද ඔය? කොහේ? හරි සීලයි වගේ. මොකද? ඈ? හරි සීලයි කෙනෙක් යා. මොකද? ඈ? කැමරාවට මූණ හරි අම්බෝ. අනිනවද? ඈ? ඕම් ඉතින් මාළු කූරි දෙන්න යහුනේ. අර ඉස්සලා මම පෙන්නේ. ඒ දෙන්න විතරයි තාම අහුනේ. මල්ලි නයි ඉතින් අතන ඉන්න. ඉන්නකො මම පෙන්න. හරිනේ මේ මෙතන මේ ඉන්නේ. තාම දෙන්න යහුනේ. ওই විදිහට තමයි ඉතින් අද දවස් ඉතින් ගත වෙන්නේ. අද එන්නේ ඉතින් කුඩා වගේ. ඔකෙන්නේ. අද මුතුන් කුඩා වගේ තමයි ඉන්නේ. ලස්සන මේ කුරුල්ලෙක් ආවා. ආන් අර අතන ඉන්නේ මේ මෙතන අත්තගාව ඉන්නේ පේන්නේ නැහැ. නගින්නත් බෑ. එන ලොකු ගහක් තියෙන නැත්නම් නැගලා අනිවාර්යෙන් මම පෙන්නනවා. මේ මෙතන ඉන්නේ. අමාරු ටිකක් පෙන්නන්න. රහට නගින්න බෑ. නැත්නම් අනිවාර්යෙන් මම නැගලා පෙන්නනවා. මේ ලොකු ගහක් තියෙන මේ අඩියව තියාගන්න විදිහක් නැහැ. ලොකු ගහක්. නැත්නම් අනිවාර්යෙන්ම මම නගිනවා. මම කල්පනා කරේ නානවාද මොකද කරන්න කියලා. නාන්නත් හිතනවා බලමු ගෙහුණ නාන්න යනවා නම් ආන් අතන මංකඩේ තියෙන්නේ. මේ මෙතනට යන්න මේ මෙතන. ඕන් ඔතන තමයි මංකඩේ තියෙන්නේ. නාන්නත් හිතෙනවා. අද මම මාළු අල්ලන්නේ. වෙන්නට අනිවාර්යෙන් මම මාළු අල්ලනවා. අද මම අල්ලන්නේ අද බෑ වගේ කියලා හිතුණා. ඊට පස්සේ අපේ ගෙවල් හදත්තේ මල්ලි කතා කරලා ඇහුවා මේ කොරතනියම පණුවටියක හොයාගෙන ඉවරලා මාළු අල්ලන්න යන්න කියලා. මං කෝ එහෙනම් යමන් මේ මං නම් අල්ලන්න මං එන්නයි යන්න කියලා. ඉතින් මම ඉතින් ඔය ගෙදරට නිකන් හිටියේ වීඩියෝ එකක් එඩිට් කර හිටියේ. ඔය ගෙදර නිකන් ඉඳිදී මටත් හිතුණා එහෙනම් යමන්කෝ කමක් නැහැ කියලා වීඩියෝ එකක් හරි කරන්න පුළුවන් කියලා තමයි ආවේ. මේ දවස් ටික මාළු අහුණා අඩි කියන්නේ මේ තියෙන මේ රස්නයටත් එක්ක මේ උඩ වතුර තනිකර වතුර ඔක්කොම උණු තත්ත්වේ උණු වතුර වගේ. එහෙනම් මං අද මාළු අල්ලන්නේ නැහැ කිව්වා. මේ ඊට පස්සේ මූ එහෙනම් යමන් නැහැ කමක් නැහැ මේ සුදු අයියා මේ උඹ යමන්කෝ එහෙනම් මේ මාළු ටිකක් මේ උඹ අල්ලන්නේ නේ උඹ වීඩියෝ එකක් හරි කරහන්කෝ කියලා මමත් ආවා ඉතින්. එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මම වීඩියෝ කරද්දී මම කතා කරනවා අඩුයි කියලා. එහෙම ඉතින් ගොඩාක් යන්නේත් නෑ මම කතා කරන්න. ඒ කියන්නේ ගොඩාක් කතා කරාම ඊගාට කයිවාරු ගහනවා කියලා කට්ටිය කමෙන්ට් කරනවා. එහෙම ගොඩාක් කතා නෑ ඕන තැනින් කතා කරන ඕන නැති තැනින් පෙන්නගෙන ඉන්නවා. එහෙම තමයි ඉතින් වීඩියෝ එක ඉතින් මේවා කරේ. මම ආයෙත් මතක් කරන්නම් ආනවා ඉතින් වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් ලයික් එකක් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට දාන්න. මගේ වීඩියෝ මගේ channel එක බලන අලුත් කෙනෙක් නම් මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අනිවාර්යෙන්ම. දැන් subscribe ඉන්නවා 2000 ගාණක් ඉන්නවා. අද උදේ බලද්දී 2700 ගාණක් හිටියා. සමහරට දැනට views සාමාන්‍යයෙන් තිබ්බා 70000 ගාණක් තිබ්බා views. මම හිතන විදිහට දැන් නම් ඇති 3000 කිට්ටු කරලා ඇති. 3000 වෙලාවට 3000 සමහරට 3000 වෙලා දන්නේ 3000 පන්නලා වෙන්නත් පුළුවන් 3000 මට්ටමට අවිල්ලා වෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන් ඉතින් මගේ යාළුවෝ මං දානවා දාන හැම වීඩියෝ එකක්ම බලන මගේ යාළුවෝ ඇත්තටම
බොහොම ස්තුතියි හදවතින් ස්තුතියි මම වීඩියෝ බලන කට්ටියට කමෙන්ට් එකක් හරි දාන්නේ අද මේ තාත්තේ ඉන්නේ ඕගොල්ලෝ හින්දා ඕගොල්ලෝ මගේ හයිය ඉතින් එහෙම තමයි ඉතින් අද වීඩියෝ එකකින් දන්දාලියේ මාළු දෙන්නෙක් ඉන්නවා මාළිත් අර පල්ලෙහාට බහලා ඉන්නේ අද ඉතින් වීඩියෝ එක පෙන්වන්න ලොකු දෙයක් නෑ පොඩි දෙයක් තමයි පෙන්වන්න තියෙන මහා ලොකු දෙයක් නෑ ඉතින් නෝමල් එකේ වීඩියෝ එකක් කරගෙන ඉතින් පාඩු ඉන්නවා ඉතින් මම ඇත්තට ආස මේ වගේ නිස්කරන්ත පරිසරයකට තමයි ආස කවදා හරි ඉතින් දෙයක් හැදුවොත් අනිවාර්යයෙන්ම ඉතින් මේ වගේ නිස්කරන්ත ගාවක් අයින ලස්සන තැනක තමයි ගේ හදන්නේ බලමු ඉතින් මම ඉතින් හැම ලොකුවට YouTube එකේ ඉතින් පටන් ගත්ත ලොකුවට සල්ලි හම්බ කරන්නත් නෙවෙයි ඉතින් නෝමල් එකකින් පාඩිය මේවා කරගෙන ඉන්න තමයි බලමු මේ මල්ලි පහලටම අපි අහලා බලමු මොකද උනේ කියලා මොකෝ මල්ලි තාත්තේ තාම සුගතියක් නැද්ද කියන්නේ ඉස්සරහට යන්න ඔතනින් මොහොම ගොඩ වෙනව එහෙනම් අත දෙන්න හිත හයිය මල රයිට් එන්න අල්ල පුරියෝ දෙන්නනේ මෙහෙන් ඔයාලා යන්නේ අපි යම් පොඩ්ඩක් ඉස්සරහට එන්න මේක මත වෙන ආඩම්බරය අනින සයිස් එකේ ඉන්නේ මාළු මේ හරියනම් මචං ඇති බා ඇහුණා ඔය හරියෙන් පොඩ්ඩක් දාලා බලහන් කාටේ ඉතින් නාන්න ආපුවම ඇඳුම් එහෙම කියලා යන්න මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා ග්‍රීස් ගහේ නැගලා මෙතන එකක් තියෙනවා මූන් සෙට් එක ග්‍රීස් ගහේ නැගලාද දැන් සෙට් එකක් ඇවිල්ලා නෑවා මෙතන එකයි එතන එකයි අතන එකයි මම දැන් සබන් කෑල්ල තියලාම ගිහිල්ලා නේද දැන් සන්ලයිට් එකට උන් දැන් තමයි ග්‍රීස් ගහේ නැගලා ගියේ එහෙනම් අදින් වීඩියෝ ඉවර කරන්න කියලා බැලුවේ අපිට අර ඉස්සලා පෙන්නපු ගාන තමයි මාළු කූරි 4 දෙනෙක් අහුනේ මාළු කූරි 4 දෙනෙක් අහුන මුලින්ම දෙන්නක් අහුලා කියලා ඊට පස්සේ තව දෙන්නෙක් අහුණා වීඩියෝ එක ඉවර කරන්න කියලා බැලුවේ එහෙනම් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාන්න මගේ channel එක බලන අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න අනිවාර්යෙන් එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නතර කරනවා මැසේජ් එකක් කියන්න හම්බුණා කමෙන්ට් එකක් දාලා තිබ්බා මගේ වීඩියෝ එකට සමහරට අවුරුදු 2000 දාපු වීඩියෝ එකට කොහොද කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ රවුල කපන්න කියලා බලමු ළඟදී රවුල පොඩ්ඩක් වවන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ කපන්න නෙවෙයි රවුල වවන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ බලමු හිතුනොත් රවුල කපනවා එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා කුඩා ගම්මාන වැවට තමයි අවිල්ලා ඉන්නේ එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා
ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් කට්ටියටම එහෙනම් ජය වේවා.